අපි ආවා දඹදැනියේ තියෙන ඓතිහාසික පොත්ගුල් විහාර බලන්න. යාළුවනේ විහාර තියෙන්නේ මෙන්න මේ ලස්සන කඳු ගැටිය උඩයි. එහෙනම් අපි ගිහිල්ලා බලමු. අපිට මේ සුන්දර ලස්සන කඳු ගැටියට නගිනකොටම හම්බෙනවා කුඩා සුන්දර චෛත්‍යය. ඒකට යාබදවම ගන්ටාර ගුල්නත් පිහිටල් තියෙනවා. එහෙනම් අපි තවත් මේ සුන්දර කඳු ගැටිය උඩට යමු. මෙන්න තියෙනවා සුන්දර සමාධි ඉරියව්වෙන් සිටින රත්තරන් පාට බුදු පිළිමයක්. ඒක පිහිටලා තියෙන ශේෂවෙත්ත කඳු ගැටයකට යට. එඳ බුද්ධ මන්දිරයේ පිටිපස්සට ගිහිල්ලා බලමු. බුද්ධ මන්දිරයේ පිටිපස්සේ තියෙන ගුහාව ඒත් මෙතන ශ්‍රී ලංකාවේ මිනිස්සු නොකල යුතු වැඩක් කරලා තියෙනවා. ඒ තමයි ගෙවල් වල තියෙන කැඩිච්ච බුදු පිළිම මෙතෙන්ට ගෙනත් දාලා තියෙනවා. එහෙනම් අපි තාත් උඩට යමු. මෙන්න බලන්න ලංකාවේ ගොඩක් ගුහාවල අපිට මේක දකින්න පුළුවන්. අපි ගුහාවක් ඇතුළට ආපුවාම මෙන්න මේ වගේ ලීකෝටු හේතු කරනවා. ඒ විදිහට හේතු කරන්නේ ගලෙන් පොළවට දරා ගන්න බර අඩු කරන්න කියලා පැරැන්න කියනවා. අපිට මේ ලොකු ගල්ගෙන් පිටිපස්සට ගියාම මෙන්න මෙතෙන්දී අපිට ලොකු විශාල වහක් දැක බලා ගන්න පුළුවන්. මේ විශාල ගහේ කඳ මුල බාර සහ පොල් ගෙඩි විශාල ප්‍රමාණයක් ගැට ගහලා තියෙනවා. ඔයාලා තමා තාත්තලා එක්ක මේ පන්සලට එනවා නම් මීගම කුරුණෑගල පාරේ මහරගම රෝහල අසල තියෙන මන්සන්දියෙන් පහළට මීටර් 500 පමණ එන්න ඕනේ. ඔයාලා කන්ද පාමුලට ආපුවාම තමයි පොත්ගුල් විහාරේ බෝධිය පිහිටල් තියෙන්නේ. පොත්ගුල් විහාරේ බෝධිය අසලත් ගුහාවක් දැක බලා ගන්න තියෙනවා. එතන තමයි පොත්ගුල් විහාර දේවාල පිහිටලා තියෙන්නේ. බෝධිය පිටිපස්සට ගියාම ඔයාලට දැක බලා ගන්න පුළුවන් අලුතෙන්ම තැනු දේවාලය මන්දිරය. මේකේ දෙවිවරු ගොඩාක් වැඩ සිටිනවා. අපේ වගේ ඉගෙන ගන්න පුංචි ළමයින්ගේ අම්මලා තාත්තලා මෙන්න මේ පොත්ගුල් විහාරට ඇවිල්ලා බාර වෙනවා. ඉතින් මේ ගම්වැසියන්ගේ හිතේ තියෙනවා මේ පොත්ගුල් විහාරට බාර වුණොත් ඒක ඒ විදිහටම ඉෂ්ට වෙනවා කියලා. බොහොමත්ම ස්තුතියි මහානරබුවාට. තවත් මේ වගේ වීඩියෝ බලන්න මගේ YouTube නාලිකාව දිනු TV සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.